එකෝමත් එක කාලෙක ගමේ කොනකට වෙන්න ලස්සන පුංචි පවුලක් හිටිය. ඒ පවුල හිටිය ගමරාලයි ගමහාමිනේ විතරයි. ගමරාලන ඉතින් පොඩ්ඩක් විතර මෝඩයි. ඒ වගේම කම්මැලි. එයාගේ වැඩේ නිදාගන්න එකමයි. ඉතින් ගමහාමිනේ තමයි හැමදේම හොයලා බලලා කරන්නේ. අයියෝ මේ මිනිස්සයා තාමත් නිදි. ගුණපාල නැගිටින්න. අනේ ආමිනේ උදේ පාන්දර මොන කන්දුස් කිරියාවත් මට ටිකක් නිදා ගන්න දෙන්නකෝ. අනේ මේ මිනිස්සයා කම්මැලිකම. ළමයි පැටව හිටපු නැති හින්දා හොඳයි. වෙන මිනිස්සුෝ නම් උදේ පාන්දර නැගිටලා වැටට යනවා. ඕන දෙයක් කරගත්තා. මං යනවා යන්න. නැන්දේ කොහෙද මේ යන්නේ? ගෙදර මොනවත් නෑ ළමයෝ. මම යනවා බටු ටිකක් අරන් එන්න කඩේට ගිහිල්ලා එන්න. මම ටවුන් එකට ගිහින් එන්න ගියා නැන්දේ. ආයෙ නම් පරිස්සමට ගිහිල්ලා එන්නකෝ. හරිද මේ මාත් ගිහින් එන්නම්. මුදලාලි මට එලෝටු ටිකක් දෙන්නකෝ. මේ සිරියාව තියෙන අංගිනේ. ඔය තියෙන්නේ ලෝලු ගන්න. ඒක නෙවෙයි ගුණපාල මල්ලේ හැමකෝ. අනේ මන්ද මුදලාලි මං එනකොටත් ඔන්න නිදාගෙන හිටියා. ගෙදර කන්න තියනවද නැද්ද කියලා දන්නෙත් නෑ. ඇත්තද? දවල් වෙලා මේ පැත්තට එයිනේ. ආවට පස්සේ මං කියන්නම්කෝ මොකක් හරි වැඩක්වත් කරන්න කියලා කම්මැලි නැතුව. මාත් එහෙනම් ගිහින් එන්නම් මුදලාලි. හරි සිරියාව තියෙන අංගී. හාමිනේ කොහේ ගියාද මන්ද? යන්න ඕනේ කුස්සිය පැත්තකට ඇතිනේ. මනට මොනවා හරි දාගන්න. ගුණපාල මේ මිනිස්සයා නින්දෙන් කොහෙවත් ගියක්ද දන්නේ? ආමිනේ මොකද කෑ ගහන්නේ? මං බැලුවා කොහෙද ගියේ කියලා. බඩගින්නක් හැදිලා මං ගියා කුස්සියට ගිහිල්ලා එන්න. මොනවත් කියලා නෑනේ ආමිනේ. මොනවා කියන්නද ඔය? දවල් වෙනකන් නිදා ගන්නකොට ගෙදරට එළවලු එහෙම එනවයි. දැන් තමයි එළවලු ටිකක් ගේන්න ගිහිල්ලා චුට්ටක් ඉන්න වියලා දෙන්න. එහෙනම් ඔක දවල්ටවත් කමුකෝ. මං කඩේ පැත්තට ගිහිල්ලා එන්න. අනේ මන්ද මේ මිනිස්සයාගේ වැඩන. කණ එකයි ඇවිදින එකයි තමයි වැඩි. කාට කියන්නේ දීති?
එලවලු පියල් මල්ලි දෙන්නෙක්කම කෝ මේ පැත්තේ ආව මේ පැත්තට ඉතින් මුදලාලිව බලලා යන්න. ඒක නෙවෙයි උදේ ගුණපාලගේ පවුල ඇවිල්ලා ගියා. ගුණපාල තාම නිදිලු. අනේ මන්දේ මනුස්සයන ගමට වැඩකට නෑ ගෙදරට වැඩකුත් නෑ. අනේ මන්ද මෝඩකම විතරයි මනුස්සයගේ. අපිත් කිව්වට අහන එකක් ඈ මුදලාලි. අම්මෝ ඕම් කියනකොට මේනවා. ගුණපාල දැන්ද නැගිට්ටේ. ඔව් මුදලාලි කඩේ පැත්තට පොඩ්ඩක් එන්න හිතුණා. මම මේ පියල් මල්ලිත් එක්ක කතා කරගෙන හිටියේ ගුණපාල ගැන. ඒ මොනවද මුදලාලි? නෑ ඉතින් ඔය මෝඩකමයි කම්මැලිකමයි අතෑරලා මොකක් හරි වැඩක් කරන්න පුළුවන්. සල්ලි කීයක් හරි හොයාගන්න. මෝඩයි කියන්න එපා මුදලාලි. මෝඩයි කියන්නේ නැතුව ගුණපාලයි. ඔයා කරන වැඩත් එක්ක එහෙමනේ කියන්න වෙන්නේ. ගමේ මිනිස්සු ඔක්කොම දන්නවනේ. මොකක් හරි වැඩක් පුලක් කරන්න. එතකොට කවුරුවත් මොනවක් කියන්නේ නෑනේ. ගෙදර ඉන්න බැරි ඉඳ මේ පැත්තට ආවම ඔක්කොමත් එක්ක මට ගෑ ගහනවා. මයි යනවා යන්න. ඇයි අප්පා මටම මෙහෙම වෙන්නේ? ගමේ ඔක්කොම මටම මෝඩය කිය පනිනවා. කමන්නේ මෙහෙම ඉඳලා වැඩක් නෑ. ගෙදර යන්න ඕනේ. ගෙදර ගිහිල්ලා මොකක් හරි හිතන්න ඕනේ. ඉතින් ගුණපාල කල්පනා කරම ගෙදර එනවා. මොකද ගුණපාල අවුලෙන් වගේ? ගමේ උන් ඔක්කොම මෝඩය කිය අංගඩු ගහන්නේ මාවමයි. තව කම්මැලියත් කියනවා. ඒකනේ මාත් කියන්නේ කල්පනා කරලා වැඩ කරන්න කියලා ගුණපාල. බලන් ඉන්නකෝ ආමිනේ. මං ගමේ කට්ටිය ඔක්කොම පුදුම වෙන්න වැඩක් කරනවා බලන්නකෝ. ඔහොම කතා කර ඉන්න අතරේ ගුණපාලට නියම අදහසක් පහළ වුණා. බලමුකෝ කල්පනා කරලා වැඩක් කරනවද කියලා. වෙනද වගේ නෙවෙයි. ගමරාලු දෙම්ම නැගිට්ටා. මොකද ගුණපාල අද වීරාසනම නැගිටලා? මට මෝඩය කියනේ උන් අද තමයි අංගඩු ගහන්නේ ආමිනේ මම. බලන්නකෝ ආපස්සෙනකොට උන්ට මම කරනද? තව පරක්කු ඉන්න බෑ ආමිනේ. විජාට හන්දියට ගිහිල්ලා එන්න. පරිස්සමට එනන් ගිහිල්ලා එන්න ගුණපාල. මොකදෝ දන්නේ හාමිනේ අද මාත් එක්ක හොඳට කතා කරනවා. ඒ වැඩක් නෑ. යන ගමන ගිහිල්ලාමුකෝ. මාගේ හිතවත් වැසීනි. ඔයාලා ජීවිතේ දැකන නිසා මං අද අපේ වත්තට අරන් එනවා. උගේ නම ගෝනියලුවා. ළමයිට පෙන්නන්න එහෙම එක්කන් එන්න. පුළුවන් නම් පොඩි මුදලක් දායක කරන්නත් අරන් එන්නකෝ. අමුතු සතේ ගුණපාලලා ගෙදරට ගේනවා කියලා ආරංචි. ඇත්තද පියා? අනේ වන්ද මටත් ආරංචි ගමේ මිනිස්සු කතා වුණා. ඊයොත් අපේ දුවට පෙන්නන්න පුළුවන්. යමුද පියා? යමුකෝ එහෙනම්. ඉතින් එදා හවස් වුණා. ඉතින් මේ අපූර්ව ගෝනියලුව බලන්න ගමේ විශාල පිරිසක් එකතු වුණා. හිතවත් ගම්වැසියන් මං ඔයාලට කිව්වා ඒ අපූර්ව එළුවා ඉන්නේ මේක ඇතුලේ. චුට්ටක් ඉවසලා ඉන්න. තව චුට්ටකින් පෙන්නනවා. ඉතින් ගමරාලගේ ඒ අපූර්ව එළුව පෙන්නන්න වෙලාව ලං වුණා. ඉතින් කට්ටිය ඇතුලට යන්නකෝ එහෙනම්.
මේ පියල්නේ මම බැලුවා කවුද මේ පරක්කු වෙලා එන්නේ කියලා. පොඩ්ඩක් පරක්කුණා ගුණපාල. ආමිනේගේ බලයට නොවේ ආවේ. මේ පොඩි එක්කෙනාටවත් මේ එළුගව පෙන්නන්න. හා එන කට්ටිය ඇතුළට යන්නකෝ. ගම්මැසිනි ඔයාලා පුනා බලා සිටි ගෝණියලිග ඔයාලා දැක්ක නේද? ඔය ඉන්නේ ගෝණියලිග තමයි. ඉතින් ඇතුළට ආපු මිනිස්සු ඒ අමුතු සතා කෝ කියලා බැලුවා. තාත්තේ මෙතන ගෝණියලි වෙන්නේ නෑනේ. ගුණපාල මෙතන ගෝණියලිග කියලා මොන සතෙක්වත් නෑනේ. කොහෙද නැත්තේ පියා? ඔය ගෝණි ගොඩක් කියලා තියෙන්නේ. මං ඒක තමයි ඔයාලා කට්ටියට එන්න කිව්වේ. අපේ ගෙදර ගෝණියලුවා. ඒක බලන්න එන්න කියලා. ගමේ මිනිස්සු ඔක්කොමට මෝඩය කියන හින්දා තමයි මම මේක කරේ. දැන් ඔය කට්ටිය මට වැඩිය මෝඩය වුණානේ. අපිත් ඉතින් මෝඩය කියන දේවල් ලානවනේ. අපිට ඒව හොඳ පාඩම්. අපි යනවා යන්න. එහෙම කියලා ගමේ මිනිස්සු ටික යන්න ගියා. ගුණපාලය දැයින් පස්සේ උදේ පාන්දර නැගිට්ටා. ගුණපාල උදේම කොහෙද යන්නේ? මම වැඩට යනවා ඊම්බණ්ඩු. මං ගිහින් එන්නම් එන. එදයින් පස්සේ ගුණපාලට තේරුණා එයාට තනියෙන් වැඩක් පුලක් කරගන්න පුළුවන් කියලා. කතාව හොඳ නම් සබ්ස්ක්‍රයිබ් කරා යන්නත් අමතක කරන්න එපා.